නාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්වතුනි, අද නිකිණි පුර පසළොස්වක පොහොය දිනය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය ගත්තාම ඊටමත් වටිනා වැදගත් සිදුවීම් රැසක් සිදුවෙච්ච පොහොය දවසක්. ඉතින් අද උදෑසනින් ඔබ සූදානම් වෙන්නේ සිල් සමාදන් වෙන්න. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර සීලයට හිමි වෙන්නේ සුවිශේෂී තැන. ඒ වගේම දස පුණ්‍ය ක්‍රියා අතරත් මේ සීලය කියන කාරණාව සඳහන් වෙනවා. ඉතින් මේ සීලය කියන්නේ පින්වතුනි අපිව ආරක්ෂා කරන ලද දෙයක්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද දෙයක්. ඒ වගේම තමයි සිල් රකින්න කෙනාට දෙවිවරු පවා ගරු බුහුමන් කරනවා. ඔවුන් ආරක්ෂා කරනවා. ඒ වගේම සිල් රකින්න කෙනා මරණින් මත්තේ සුගතගාමීව උපදිනවා. ඉතින් අන්න ඒ නිසා පොය දවසක සිල් සමාදන් වීම අතිශයින්ම වැදගත්. සීලයට අනුව කටයුතු කරනවා. සීලය ගැනම මෙනෙහි කරනවා. හොඳයි පින්වතුනි, අද ඔබ උතුම් සීලයකයි පිහිටියේ. බුද්ධ ශාසනයක් අපිට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ වගේම තමයි මනුෂ්‍යාත්මයත් ඉතාමත් කලාතුරකින් අපිට ලැබෙන දෙයක්. පින්වතුනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙනකොට එදා භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුන් ආමන්ත්‍රණය කළා. සඳහන් කරනවා පතිට්ඨිත දේවින්දය ලංකාය මම ශාසන. සක් දෙවිඳුනි, අනාගතයේ බුද්ධ ශාසනයේ බැබලෙන්නේ ශ්‍රී ලංකාදීපේ. ඒ නිසා අද විජය කුමරු ඇතුළු පිරිස ලක් දෙරණට ගොඩ බැස්සා. ඔබ ගිහින් ඔවුන් ආරක්ෂා කරන්න කිව්වා. අන්න ඒ අවස්ථාවේ තමයි සක්‍ර දේවේන්ද්‍රයා විසින් උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවියන්ට එදා විජය කුමාරය ඇතුළු පිරිස ආරක්ෂා කරන්න පැවරුවේ. ඉතින් පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශරීරය ආදාහනය කරනවා. ශරීරය ආදාහනය කරනකොට බුදුරජාණන් වහන්සේගේ සිරුර ආදාහනය කරන්නේ කපු පොළොන් පටල 500කින් ඔතලා රන් දෙනක තැන්පත් කරලා. මේ චිතකයට ගිනි දැල්වෙන්නේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ එතනට වැඩම කළාට පස්සේ. මේ චිතකයේ ගිනි දැල්වෙන අතරතුරත් මහරහතන් වහන්සේලා එරදීන් ධාතුන් වහන්සේලා ලක් දෙරණට වැඩම කරගෙන ආවා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා නොඑක් ස්තූප කරවලා තැන්පත් කරනු ලැබුවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය අතරතුර වෙච්ච සිදුවීමක් පළවෙනි ධර්ම සංගායනාවට හේතු වුණා. ඒ තමයි සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනේ. ඒකට හේතුව තමයි මොහු ගිහි කාලේ හොඳ කරන වෑමියෙක්. කොණ්ඩේ කපනවා. ඉතින් මෙයා ඔහොම බාබර් වැඩේ කර කර හිටියා. ඉතින් මෙයා ඊට පස්සේ මොකද උනේ?
පැවිදි වුණා. තමන්ගේ දරුවෝ දෙන්නවත් පැවිදි කරගත්තා. කොල්ලෝ දෙන්නෙක් හිටියේ. කොල්ලා දෙන්නවත් පැවිදි කරගත්තා. ඉතින් මේ තුන් දෙනා මොකද කළේ? දැන් ඔක්කොම දන්නේ කොණ්ඩේ කපන්නනේ. පැවිදි වෙලත් මෙයාලට දානයක් දෙන්න හිතුණා. මෙයාලා මොකද කරේ? පැවිදි ආකල්ප වලට නොසුදුසු දෙයක් වන හිසකෙස් බෑම සිද්ධ කරා ගිහි අයගේ මුදලට. එහෙම ලැබිච්ච මුදල් වලින් දැන් ඉතින් දානයක් දෙන්න සූදානම් කරගත්තා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැකලා මේ වගේ කාරණා නැවත කරන්න එපා කියලා දොස් පැවරුවා. ඒකේ තරහ තිබ්බේ මෙයාට. ඒ නිසා තමයි අර අවස්ථාවේ කිව්වේ දැන් අපි ශ්‍රමණයාගෙන් නිදහස් කියලා. මහා කශ්‍යප මහරහතන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලාත් සමග එකතු වෙලා සප්ත පරණී නම් ගල් ගුහා ద్వාරය අතර මෙන්න මේ ධර්ම සංගායනාව සිදු කරන අජාසත් රජතුමාගේ මූලිකත්වයේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ අන් අයට පෙවුනේ හරියට භාග්‍යවතුන් වහන්සේ. මොකද බුදුරජාණන් වහන්සේගේ බුදුරුවට සමානයි. භාග්‍යවතුන් වහන්සේගේ රූපයමයි. ඉතින් මෙන්න මේ පළවෙනි ධර්ම සංගායනාව සිදු වුණේ අදවැනි පොය දවසක. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය මාස 3කට පස්සේ. ඉන් අනතුරුව පින්වතුනි මෙන්න මේ ධර්ම සංගායනාවට නැතුවම බැරි මහරහතන් වහන්සේ නමක් හිටියයි තමයි ආනන්ද මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ළඟම හිටපු කෙනා තමයි ආනන්දයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පුදුමාකාර විදිහට උන්වහන්සේ උපස්ථාන කළා. සසරේ ප්‍රාර්ථනා කරගෙන ආවේ බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක බුදු කෙනෙක්ට උපස්ථාන කරන්නට ලැබේවා කියලා. අපි දන්නවා ජේතවනාරාමේ ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය කරන්න මුල් වුණේ අපේ ආනන්ද මහරහතන් වහන්සේ. ධර්ම භාණ්ඩාගාරික බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මනවින් මතක තබා ගන්නවා. පුදුමාකාර මතක ශක්තියක් ඒක. ඉගෙන ගන්න දරුවෝ ඉන්නවන. අධ්‍යයන කටයුතු කරන ළමයි ඉන්නවන. වන්දනා කරන්න ආනන්ද මහරහතන් වහන්සේ සිහිපත් කළා. වන්දනා කරන්න ප්‍රඥාවන්තයින් අතර අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් කළා. ආනන්දයන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික. අද අපි යම් ධර්මයක් ශ්‍රවණය කරනවද යම් පිරිතක් අපි සජ්ජායනා කරනවද ඒ සෑම දෙයක්ම ආනන්දයන් වහන්සේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා මා විසින් මෙසේ අසන ලදී. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මා විසින් මෙසේ අසන ලදී කියන අර්ථයයි ඒ සඳහන් වෙන්නේ. ඒකයි ඒවම් මේ සුතං කියන්නේ. ඒතොර හිතන්න පින්වතුනි කොච්චර ගරුත්වයක් භාග්‍යවතුන් වහන්සේට දැක්වුවද කිව්වොත් භාග්‍යවතුන් වහන්සේ සැතපී සිටියේදී ආනන්දයන් වහන්සේ කුටිය වටා ප්‍රදක්ෂිනා කරනවා.
ආලෝකයන් දල්වගෙන නිදි නෑ සමහර දවස්වලට. හිතන්න කොච්චරනම් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ කැප කළාද. ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඩ වාසය කරනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දය තථාගතයන් වහන්සේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර එරදිපාද ධර්මය මනාව වඩපු කෙනෙක්. ඕනනම් තථාගතයන් වහන්සේට ආයුෂ් කල්පයක් ඊටත් වඩා වැඩි කාලයක් වැඩ ඉන්න පුළුවන්. ආනන්දයන් වහන්සේගේ හිත මාරයා විසින් වහගෙන නොතිබුණා නම් ආනන්දයන් වහන්සේ ඉල්ලීම අනිවාර්යයෙන්ම භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලනවා. නමුත් ආනන්දයන් වහන්සේගේ සිත මාරයා විසින් වසාගෙන හිටියා. අන්න ඒකයි එදා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න බැරි වුණේ. අනේ භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්‍යයට හිතසුව පිණිස ලෝක සත්‍යව සසර දුකින් එතර කරවීම පිණිස කල්පයක් වැඩ ඉන්න කියලා ආරාධනාවක් කරන්න නොහැකි වුණේ. කල්පය කියන්නේ අපි කතා කරන මහා කල්ප ගැන නෙවෙයි. ඒ කල්පය කියලා කියන්නේ ආයුෂ් කල්පය. ආයුෂ 120ත් ඕන 150ක් 160ක් වුණත් බුදු කෙනෙක්ට වැඩින් ආයුෂ අධිෂ්ඨාන කරගන්න පුළුවන්. අන්න ඒකට කියන ආයුෂ් කල්පය. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ආනන්දයන් වහන්සේගේ බැහැරවීමෙන් පස්සේ තමයි පිරුණුවම් පාන අධිෂ්ඨාන කරගන්නේ. ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරුණුවම් පාන බව දැනගත්තට පස්සේ පුදුමාකාර විදිහට දුකක් ඇති කරගත්තා. අවසාන මොහොතේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළ ආනන්ද ඔබ කලබල යුතු නැහැ. ඔබ තව තෙමසකින් උතුම් මහරහත් භාවයට පත් වෙනව නොබෝ කලකින්. මේ අවස්ථාවේ ප්‍රමුතුනි මාස 3ක් පුරාවටම ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න ආසේ උපස්ථාන කළා. ආනන්ද බෝධීන් වහන්සේට උපස්ථාන කළා. සතර ඉරියව්වෙන් තොරව ආනන්දයන් වහන්සේ මහරහත් භාවයට පත් උනේ මෙන්න මේ නිකිණි පොය දවසක. ඊටමත් වටිනා වැදගත් දවසක්. ඒ වගේම තමයි ඇසළ මාසයේ යම් භික්ෂූන් වහන්සේ නමකට වස් වසන්ට නොහැකි වුණාද? වස් අධිෂ්ඨාන කරගන්නට බැරි වුණාද? පසුවස් සමාදන් වීමට පුළුවන්කමක් ලැබෙන්නේ මෙන්න මේ පොය දවසේමයි. නිකිණි පොය දවසේමයි. ඒ වගේම අපි දන්නවා මහනුවර දළදා පෙරහැරේ අවසානයේ සනිටුහන් කරන්නේ නිකිණි පොය දවසක. හිතන්න එතකොට බෞද්ධයන් වශයෙන් ලෝකයට මෙන්ම රටටත් වැදගත් සිදුවීම් සිදුවෙච්ච පොය දවසක්. ඒ නිසා පින්වතුනි මෙවැනි උතුම් පොය දවසක ඔබ සීලය තුල පිහිටලා කටයුතු කරනකොට සීලය ගැන නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න. ගොඩාක් දෙනෙක් කරන වැරද්දක් තමයි අන් අයත් එක්ක කතා කර කර ලෝකේ තියෙන රටේ නැති දේවල් කියවන. ඒ දේවල් එදාටවත් නොකර ඉන්න. මොකද වචනෙන් තමයි අකුසල් 4ක්ම සිද්ධ වෙන්නේ දස අකුසල් වලින්. එතකොට ඒ ගැන මතකයේ
තබාගෙන ඔබ ඔබේ ජීවිතයට වැදගත් භාවනාවක නියැලෙන්න සතිය පිහිටුවා ගනිමින් කටයුතු කරන්න. ඒ සඳහා ඔබට මේ අනුශාසනාවත් පිටුවහලක්ම වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම